හලෝ ගයිස් ඔයගලන්ට කොහොමද මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා මං vlog එක පටන් ගන්න කලින් ඔයගලන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා විශ් කරනවා ඉතින් මේ තියෙන්නේ අපි ලාස්ට් ඉයර් එකේ වියට්නාම් වලට ට්‍රැවල් කරනකොට ගත්ත වීඩියෝස් ටිකක් ඉතින් මං හිතුවා මේ වීඩියෝස් ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා ඉතින් දැන් අපි මේ බඩු ඔක්කොම ලෑස්ති කරගෙන එයාපෝට් යන ගමන් ඉන්නේ ट्रैवल करे दिसंबर अंतिम सती මේ දවස් ट्रैवल කරන අය ගොඩක් හිටියා. අපි දැන් එයාපෝට් එකට ලං වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ දකින්න ඇති අපේ අයියා කොණ්ඩේ හද ලෑස්ති වෙනවා. මොකද අපි එලා එයාපෝට් එක ළඟටම ඇවිල්ලා හිටිය නිසා. ඔන්න දැන් අපි එයාපෝට් එකේ එන්ට්‍රන්ස් එක ගාවටම ආවා. මං කලින් කිව්වා වගේම මේ දවසේ ट्रैवल කරන අය ගොඩක් හිටියා. ඒ නිසා ට්‍රැෆික් එකක් ගොඩක් තිබ්බා. එයාපෝට් එකේ එන්ට්‍රන්ස් එක ගායින් බැලලා ට්‍රොලි වලට දාගත්ත ලගේජස් ටිකත් අරගෙන ඉක්මනට චෙකින් කවුන්ටර් එක ගාවට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මොන රටට යන්නත් කලින් සල්ලි මාරු කරගෙන ඉන්න ඕනේ. මේ තියෙන්නේ එයාපෝට් එකේ එන්ට්‍රන්ස් එක හරිය ක්‍රිස්මස් වලට සරසලා තිබිච්ච විදිය. අපි ඉතින් ඒවා බල සල්ලි මාරු කරගෙන ඉක්මනට ඇතුළට ගියා. සල්ලි මාරු කරගන්න වැඩේ නම් ඉවරයි. දැන් අපි යන් චෙකින් ඉමිග්‍රේෂන් මේ වැඩ ටික කරගන්න. ඉතින් අපේ චෙකින් ලයින් එක හොන ගමන් තමයි ඉන්නේ. අන්තිමට කොහොම හරි අපිට ආයිති චෙකින් ලයින් එක අපි හොයාගත්තා. අපි අද මේ ට්‍රැවල් එක යන්නේ තායි එයාර්වේස් ප්ලේන් එකේ. චෙකින් වැඩ ටික නම් ඉවරයි. මේ තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නේ ඩියුටි ෆ්‍රී ඒරියා එක. මේ තියෙන ඉතින් එයාපෝට් එක ක්‍රිස්මස් වලට සරසලා තිබිච්ච විදිහ. ෆ්ලයිට් එකට බෝඩ් එද්දී හොඳටම පරක් වුණා. මොකද අපි බෝඩ් එන්න ලං එද්දී ෆයිනල් කෝල් දීලා තිබ්බේ අපිට. ඔන්න දැන් ඉතින් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්නයි හදන්නේ. බයි බයි ශ්‍රී ලංකා. ෆස්ට් අපි ශ්‍රී ලංකා ටු බැංකොක් යන්නේ. ඊට පස්සේ බැංකොක් ටු වියට්නාම්. ශ්‍රී ලංකා ටු බැංකොක් ට්‍රැවල් කරනකොට අපිට හම්බ වෙන ෆස්ට් මීල් එක.
මේ තියෙන්නේ අපි ට්‍රැවල් කරපු ප්ලේන් එක. දැන් අපි ඉන්නේ බැංකොක් අහසේ. ඔන්න ළමයි පැය 4ක ගමනකට පස්සේ අපි බැංකොක් වලට ලෑන්ඩ් කරා. ට්‍රාන්සිට් එක පැය එකමාරක් තියෙනවා. ඒ කියන්නේ බැංකොක් ටු වියට්නාම් යන ෆ්ලයිට් එකට අපිට තව පැය එකමාරක් වගේ කාලය තියෙනවා. මේ තියෙන්නේ බැංකොක් එයාපෝට් එක. ට්‍රාන්සිට් ටයිම් එක ඉවරයි. දැන් අපි යන් ඊළඟ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න. බයි බයි බැංකොක්. කලින් ෆ්ලයිට් එකේ වගේ කිසිම රෂ් එකක් නැතුව අපිට මේ ෆ්ලයිට් එකේ නම් බෝඩින් වෙන්න පුළුවන් වුණා. ටේක් ඔෆ් කරන්නයි හදන්නේ. බයි බයි බැංකොක්. මේ තියෙන්නේ අපි ආපු සෙකන්ඩ් ෆ්ලයිට් එක. මේ තියෙන්නේ අපිට සෙකන්ඩ් ෆ්ලයිට් එකේදී හම්බුන මීල් එක. අපි දැන් ලෑන්ඩ් කරා වියට්නාම් වලට.
රිපෝට් එක. දැන් අපි අපේ බැගේජස් ටික කලෙක්ට් කරගමු. එන අතරතුර නම් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මහන්සියට අපි ඔක්කොටම නිින්ද ගියා. ඔන්න ඉතින් පළවෙනියට අපි ආවේ පන්සලකට. ඉතින් ටුවර් ගයිඩ් අපිව පිළිගන්න අපිට දීපු තෑග්ග. ඊට පස්සේ අපි ගියා වියට්නාම් වල ඕල්ඩ් ටවුන් එකට ඇවිදින්න. අපි වියට්නාම් වල ඕල්ඩ් ටවුන් එකේ ඇදලා ඊට පස්සේ ගියේ ලන්ච් එක ගන්න ෂොප් එකට. වියට්නාම් වල මේ වගේ මල් බොකේස් ඕන තරම් පාර දෙපැත්තේ තියනවා ගන්න.
තමයි අපි අපේ ලන්ච් එක ගන්නේ. ලන්ච් එක අරන් ඉවරයි. තිබ්බ බඩගින්නට වීඩියෝ කරන්නත් අපද වුණා. ඒකට නම් සොරි. ලන්ච් එකෙන් පස්සේ අපි ආවේ අපි බුක් කරපු ගෝල්ඩන් සිල්ක් කියන හොටෙල් එකට. මේ තියෙන්නේ හොටෙල් එකේ ලොබි ඒරියා එක සහ ක්‍රිස්මස් වලට ලොබි ඒරියා එක සරසලා තිබිච්ච විදිහ. අපේ රූම්ස් බලන්න. මේ තියෙන්නේ අපිට හම්බුණු රූම් එක. අපිට හම්බුණු රූම් එක නම් හරිම පිරිසිදුයි. ඊට පස්සේ අපි හැමෝම වොෂ් දාලා හොඳ නිින්දක් දාලා රැට කන්න යන්න පිටත් වුණා. වෙලාවට වියට්නාම් පාරවල් වල ට්‍රැෆික් එක නම් වැඩි. මේ තියෙන්නේ අපි අද රැට කෑම කරන ෂොප් එකයි. මේ ෂොප් එක නම් ඉන්දියන් ෂොප් එකක්. ඉතින් මේ තියෙන්නේ ෂොප් එක. වියට්නාම් වල අය මුලින්ම කෑම සර්ව් කරන්න කලින් ලුණු සහ දහි සර්ව් කරනවා. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩර් කරපු බිරියානි. අපි නානුත් ඕඩර් කරලා කෑවා. අන්තිමට අපි චායි ටී එකකින් ඩිනර් එක ඉවර කළා. Now back to hotel. එහෙනම් අදට එච්චරයි ළමයි. vlog එක බැලුවට thank you. See you guys in the next vlog. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ අවසාන වෙනකම් බැලුවට thank you so much. එහෙනම් මේ වීඩියෝ එක share කරලා like කරලා comment කරන්න. Bye bye.